ලොකු වුණාම කවුරු වෙන්න දාස? මම ඩඩ්ලි මාමා වගේ ව්‍යාපාරිකයෙක් වෙලා ලෝකෙ වටේ ට්‍රැවල් කරනවා. රැජිනක් වගේ මගේ නෝනව බලා ගන්නවා. හරි ෂෝක් තරිදු. එතකොට නෙත්මි ටීචර් මට ඉතින් එච්චර මහන්සි වෙන්න දෙයක් නැහනේ. මම තරිදුගේ නෝන වෙනවා. තරිදුගේ නෝන වෙනවා. දන්නවද ඔයා කොච්චර වේගෙන් ආවද කියලා? වේගය සාපේක්ෂතාවාදී. හැමදාම සල්ලි නාස්ති කර කර බොන්න පිස්සුද තමුසෙට. ඔයා 2000ක විතර මේකප් කරන්නේ. ඒ ඔයාට පේන්නේ ලස්සනට ඉන්නනේ අනේ. ඉතින් මට වාව ලස්සනට පේන්නේ බිව්වම තමයි. සර් මට හෙට නිවාඩුවක් ඕනේ. හෙට නම් නිවාඩු දෙන්න බෑනේ. දැන් ඒ තමුන්ට නිවාඩුවක්. කලින් ලොක්ක නිවාඩු දෙන්න බෑ කියලා මිනිහට මිටියකින් ගැහුවා. ඒකේ නඩුව හෙට. ගන්නවා අයිසේ නිවාඩුවකට 5ක්. තාත්තා කියන්න පුතේ? අම්මා. නෑ පුතේ තාත්තා. අම්මා. තාත්තා කියපන් බූරුව. කියපන් බූරුව. කවුද පුතාට නරක වචන උගන්නේ? තාත්තා. තාත්තා. ඔනේ මට බෑ. මට බෑ ඔයා නැතුව ඔන්න. පුදු අම්මෝ මාව ගනින් යකෝ මට දැම්ම මැරෙන්න බෑ. මොකද මිනිහා සැරින් සැරේ ඇවිත් වතුර ගහන්නේ? මං ඔහෙලගේ අම්මටයි තාත්තටයි පොරොන්දුවක් වුණානේ. ඒ මොකද්ද? මං පොරොන්දු වුණා ඔහෙව මලක් වගේ බලා ගන්නවා කියලා. නයිස්. ආච්චි දැන් වයස කීයක් වෙනවද? එහුනේ නෑ. ඔය ඔත්තන බිම රුපියල් 1000ක් තියෙනවා ආච්චි. කොහෙද පුතේ? තාත්තේ මාව පොඩ්ඩක් හන්දිය ගාවට දාලා එනවද? කෑල්ල එනවා කිව්වා. හිටපන් මං අම්මට කියන්න. එයාගේ අම්මත් එනවා මාර ලස්සනයි තාත්තේ. හිටපන් ඇදුමත් දාගෙන ඉන්න සුටුස් ගාලා. නයිස්. කොහෙන්ද එච්චර හයියක් වල්නවා කියෝ? මොකද්ද නංගී උනේ? ෂික් විතරක් බලන්නකෝ. මූ ඉඳන් කියනවා මට කිස් එකක් දෙන්නලු. වයසට දෙයක්ෝ වැඩ. කිස් එකක් නෙවෙයි ගොංගෑනියේ. ඉල්ලුවේ 31ක්. 31ක්. මොකක්ද අනේ ඔයා ඔච්චරම කල්පනා කරන්නේ? මම මේ කල්පනා කරේ අවුරුදු 40කට කලින් අපි කොච්චර සතුටින් හිටියද කියලා. අවුරුදු 40කට කලින් අපි අඳුරන්නේවත් නෑනේ. ඒක තමයි මං කිව්වේ. මේ මහත්තයා මෙහෙට අලුත්ද? මම උන්නහේ මේ පළාතට අලුතින් පත් වුණ නගරාධිපති. මම ආවේ මෙහි හරියට වැඩ වෙනවද බලන්න. ඕක ගැන වැඩි හිතලා අවුල් ගන්න එපා පුතා. මාත් මෙහි ආපු කාලේ හිතන් හිටියේ ඔහොම බෙහෙත් ගන්නකන්. සීයේ මොකද්ද ඔයාලට ලැබිලා තියෙන නරකම ඇඩ්වයිස් එක? මැරෙනකොට මොකුත් අරන් යන්නේ නැහැ කියලා මගේ ගාව තිබුණ ඔක්කොම වියදම් කළා. හැබැයි තාම මැරුණේ නැහැ. පාරේ මැද ඉඳන් බත් කන්න පිස්සුද මිනිහෝ? කවුද ඔයාලට කතා කරේ? ඔෆිස් එකේ අලුත් කෙල්ලෙක්වත් සෙට් වුණාද? නෑ මේ ටොයෝටා කම්පැනියෙන් කතා කරේ. වාහනේ දොර වහපු සද්දේ කම්පැනියටත් ඇහිලා. බබා අර බීපු මිනිස්සෙ දිහා බලන්නකෝ. එයා තමයි මගේ කලින් බෝයිෆ්‍රෙන්ඩ්. මං එයාව අතෑරියා. අම්මට සිරි මූ තාම මේක සමරනවද? අන්දික ලොකු වෙලා කවුද වෙන්න කැමති? ටීචර් මම ලොකු වෙලා හොඳ ව්‍යාපාරිකයෙක් වෙලා ලොකු වාහන ගෙනල්ලා මගේ නෝනව හොඳින් බලා ගන්නවා. ටීචර් මගේ ලොකු බලපොරොත්තු නෑ. රන්දික මගේ වුණා නම් ගැති. ඇයි බං මෝහිනි? රැට නයිටියක් අඳින්න නැතුව සාරියක් අඳින්නේ. නයිටියක් අරන් එන්නද අඳ ගන්න? දුවපන් බං දුවපන්. ඔයා ගාව රුපියල් 100ක් තිබුණොත් ඔයා මට කීයක් දෙනවද? මං ඔයාට රුපියල් 90ක් දෙනවා. ඒකට ඔයා ගාව මිලියන 10ක් තිබුණොත් ඒත් රුපියල් 90ක් දෙනවා. ඇයි ඒ? මගේ ආදරේ චේන්ජ් වෙන්නේ නැහැ සල්ලි ගොඩක් තිබුණාට. අවුරුදු 50ක් ගිහිල්ලත් ඔයාට මාව ලස්සනට පේනවද? ඔව් අපේ නෝනා. මෙහෙම කොණ්ඩෙත් ඉදිලා. ඔව් මගේ ඇස් පේනීම දුර්වලයිනේ. බබා මගේ හර්ට් බීට් එක වැඩි වෙන්න දෙයක් කියන්නකෝ. මට අද පර්ස් එක අරන් එන්න අමතක වුණා. බඳින්න කලින් ඔයාගේ ඔළුව මසාජ් කළේ කවද? කවුරුවත් නැහැ. පව් ඔයා. බඳින්න කලින් කවදාවත් මට ඔළුවේ කැක්කුමක් හැදිලා නැහැ. මට ගෑනු ළමයි 4 දෙනෙක් හැමදාම මහපාලම ගාවදී කරදර කරනවා. ඔයාට මොන වගේ වෙලාවට කරදර කරන්නේ? මෙන්න මේ ඔෆිස් කිට් එක ඇඳන් උදේ 9ට හැමදාම එතනින් යද්දි තමයි. වෙලාව 8:08යිනේ. ඇයි මේ මම වගේ ඇඳන්? මම යාළුව රවට්ටලා අල්ලා ගන්න මේ 9ට නේද? මහපාලම ගාවට බය වෙන්න එපා. මම යාළුව අල්ලා ගන්නම්. තමුස බැඳලා ළමයාකුත් ඉන්නවා කියලා ඇයි නොකිව්වේ? මට ලැජ්ජ හිතුණා.
ඔයා දත් වලට කම්බි දාලා තින්නේ? දත් ටික පස්සට යවා ගන්න හලෝ. අර මක්කටේ දත් පස්සට යවන්නේ ඔහෙට පිස්සුද? මොකක්ද අසනීපේ? මගේ බඩේ පේන් එකක් ડોක්ටර්. මොනවද දවල්ට කෑවේ? පීට්සා එකයි බර්ගර් එකයි. ගෑණිය මේක ඉන්ස්ටාග්‍රෑම් එකේ නෙමෙයි ලෙඩේ හොද කරගන්න නම් ඇත්තට කාපුවා කියපන්. හාල් මැස්ස හොදී බතුයි. මේ වාගේ පර්ස් එක බිම වැටලා තිබුණා. අනේ මේ මට කොල්ලෙක් ඉන්නවා. මචං වරෙන් අද දවල් කෑම මං ගානේ. අද මම තාත්තිගේ කල්ලක හොඩලා මේ පෙට්‍රෝලුත් ගාලා තියන්නේ. අලියට වැඩ අනේ මට. තෝ මොකද වමට සිග්නල් දාලා වමට හැරෙව්වේ? ඒ කිව්වේ ලංකාවේ පාරක වමට සිග්නල් දාපුවම එක්ක කෙලින් ඵලයන් එක්ක දකුණට හරවපන්. ටිපර් එකක් වගේ නම් සිග්නල් එක ගලවලා විකුණලා කොත්තුවක් කාපන්. අපි පොලිසියෙන් පොඩ්ඩක් එළියට එනවද පොඩ්ඩක් කතා කරන්න. ඔතන පොලිසිය කීයක් ඉන්නවද? දෙන්නයි. ඉතින් උඹලා කතා කරහන්කෝ. මාව කණ්ඩ හදන්නේ. තමුසේ රතු ලයිට් එක දැක්කේ නැද්ද? මම දැක්කා සර්. එහෙනම් ඇයි නැවැත්තුවේ නැත්තේ? මොකද මම තමුසේව දැක්කේ නෑ සර්. කෙල්ල කොල්ලන්ට ලොකු ලයින් දුන්නම මෙහෙම වෙනවා. දෙයනේ මාව බෙරගන්න. දෙල්ලේ. ඩ්‍රයිව් කරන්න ඉගෙන ගන්න. මට හැම වෙලාවෙම මේක කරන්න බෑ. සිංගල් අයට ඔයාලට දෙන්න තියෙන උපදේශ මොකක්ද? උඹට 35 වෙලක් තාම සිංගල් නම් එක්ක ඇඳ ළඟට ටැප් එකක් දාගනින් නැත්නම් 45 වුණාම වෙඩි තියාගන්න. අමුසේ බීලානේ මේ බැලුම පුම්බනවා බලන්න. නෑ සර්. ඒ වුණත් හැමදාම අහන නිසා අද ගෙදරින් පුම්බලාම ගෙනාව සර්. නයිස්. මල්වානේ පැණි රස රාමුදන්. මල්වානේ පැණි රස රාමුදන්. ඔයි මේ රාමුඩන් ඇඹුල් නේද? ඇඹුල්. එහෙනම් ඇයි පැණි රසයි කිව්වේ? ඒ මල්වානේ වස. මල්වානේ වස. ડોක්ටර් මට දුර පේන්නේ නැහැ. ඔයාට ඉර පායලා තියෙනවා පේනවද? ඔව් සර්. එහෙනම් පෙනීම ගැටලුවක් නැහැ. කාටවත් ඉරට වඩා දුර තාම පේන්නේ නැහැ. සර් රජය විසින් අලුතින් පනවලා තියෙන නීතිය මොකද්ද? අවු ට්‍රිප් යන්න එනවා කියලා පොල්ල තියෙන පුද්ගලයන්ට වසර 5ක සිර දඬුවමක් දෙන්න තීරණය කරලා තියෙනවා. සර් සතුටින් ජීවත් වෙන්න රහස මොකද්ද? මම මෝඩයන් එක තර්ක කරන්නේ. මම කියන උන් හරි කියලා. ඒත් ඒක වැරදි නේද? ඔව් ඔව් තමුසේ හරි. අමුසේ බීලාද ඉන්නේ? ඔව් සර්. ඒකයි නෝනට දුන්නේ එලවන්නයි. ඒක තවත් නරකයි. නගිනවා ජීප් එකට. අප්පට සිරියා කොම්මු. රෑත් මොකෙක් හරි කෙහෙල් ගහ හිල් කරලා. මොකාද යකෝ හැමදාම රෑට කෙහෙල් ගහට අරින එක. යකෝ මට හම්බ කරන් කන්න දීපිය.